බුදුහාඳුරු කියලා තියෙනවා මේ ලෝකේ පුත්තු වර්ග තුනයි. පළවෙනි කෙනා අතිජාත පුතා, දෙවෙනි කෙනා සහජාත පුතා, තුන්වෙනි කෙනා අවජාත පුතා. ඔය අපි අවජාත කියලා කියන්නේ තාත්තා නැති ළමයින්ටනේ. හැබැයි මතක තියාගන්න බුදුහාඳුරු අවජාතකයා කිව්වේ තාත්තා නැති අයට නෙමෙයි. තාත්තා ඉඳලා තාත්තට පුතාව හදාගන්න බැරි උන්ට. ඒ නිසා ඔය තාත්තා නැති වුණා කියලා මේ මිනිස්සුන්ට අපහාස කරන්න යන්න එපා. කොහොමද ඒක වෙන්නේ? මහණෙනි මේ ලෝකේ අම්මෙකුයි තාත්තෙකුයි ඉන්නවා දෙන්නටම තිසරණේ නෑ පන්සිල් නෑ සිල්වත්කම නෑ ගුණවත්කම නෑ මුකුත් නෑ සත්තු වගේ සත්තු අඩේ මේ යනවා මත්පැන් බොනවා කුණුහරුප කියනවා ගහ ගන්නවා ගැටුම් ඇති කරගන්න සත්තු වගේ එහෙම අම්මෙක්ටයි තාත්තෙක්ටයි දරුවෙක් ඉපදෙනවා පන්සිල් රකින්න තිසරණේ සමාදන් වෙන පුංචි කාලේ ඉඳන් පන්සල් යන බුදුහාඳුරු කෙනා අතිජාත පුත්‍රයා මඩ ගොහරුවේ ඉපදිලා උඩට ආපු නෙළුම වගේ දැකලා නැද්ද එහෙම ළමයි? ඔය සමහර ස්වාමීන් වහන්සේලා මන් දන්නවා උන්වහන්සේලාගේ පින්වත්නි ඔය අම්මලා තාත්තලා මැරුණාම අපි යනවා ගම්වලට. හාමුදුරුවන්ගේ තියෙන සිල්වත්කමත් එක්ක බලපුවම අර ගෙවල් වල ඉන්න උන් බලපුවම වැද්දෝ. තනික මං ඊයේ පෙරේද ගියා ලංකාවේ ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක්ගේ තාත්තා මැරිච්ච වෙලේ ගමට කෑගල්ල පැත්තේ. පවුලේ උන් ඔක්කොම එම්බාම් කරලා වගේ. මං හාමුදුරනේ මොකද මේ මූණු ඔබ වහන්සේගේ අයියලාගේ කියලා. ඒ පාරකෝ උන් කසිප්පුකාරයෝනේ. කසිප්පු වලටම මූණවල් තැම්බිලා කිව්වා. එම්බාම් කරලා. ඒ නායක හාමුදුරන්ට අවුරුදු 60යි තාම කොල්ලෙක් වගේ. අර අයියලා මල්ලිලා අවුරුදු 40 50 වුණත් උන්ට 80ක් දතුත් හැලිලා. ඔන්න බලන්නකෝ. සමහර පෞකාර තැන්වල ඉපදෙනවා පින්වන්තයෝ. ඒගොල්ලන්ට කෝ අතිජාතයෝ. ඊළඟට අම්මා තාත්තා හොඳට සිල්වත් ගුණධර්ම රකින්නවා ඊළඟට පන්සිල් සමාදන් වෙනවා ශ්‍රද්ධාවන්තයි එහෙව් අම්මෙක් තාත්තෙක් හැඩගස්සනවා දරුවොත් ඒ විදිහටම අම්මලත් පන්සල් ආවා දරුවොත් එනවා අම්මලත් දන් දුන්නා දරුවොත් දන් දෙනවා අම්මලත් සිල් රකින්නවා දරුවොත් සිල් රකින්නවා බුදුහාඳුර කියන සහජාතයි ඒ දෙමව්පියන්ටම සරිලන දරුවෝ අපිට සමහර වෙලාවට පන්සල් වල දායක සභාවෙත් හම්බ වෙනවා අම්මා තාත්තා කරපු දේවල් එහෙම්මම කරනවා සමහර දරුවෝ අම්මා තාත්තා මැරුණත් කියනවා ස්වාමීන් වහන්සේ ඒ දීපු දානේ එහෙම්මමයි. ඒ කරපු වැඩ කොටස එහෙම්මම ඒව නවතින්නේ නැහැ. හැබැයි සමහර දරුවෝ කියන ඒගොල්ලෝ දුන්නට අපි දෙන්නේ නැහැ. අනේ පිටු ඉවරයි. අපි එතනින් එහාට පින්කම් කරන්නේ නැහැ. ඔන්න. ඒගොල්ලෝ තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අනිත් જાතියයි. සහජාතයි කියන්නේ අර ගුණය එහෙම්මමයි. අවජාත කිව්වේ අම්මා තාත්තට සීලය තියෙනවා ගුණය තියෙනවා ශ්‍රද්ධාව තියෙනවා පන්සිල් රකින්නවා තිසරණේ තියෙනවා හැබැයි ඒ අම්මා තාත්තගේ දරුවන්ට සීලයක් නැහැ ප්‍රඥාවක් නැහැ සිල්වත්කමක් නැහැ මොකවත් නැහැ අම්මලා පන්සල් ආවට දරුවෝ පන්සල් එන්නේ නැහැ අම්මලා සිල් ගත්තට දරුවෝ සිල් ගන්නේ නැහැ අම්මලා කර්මයේ කර්මඵලයේ විශ්වාස කරාට දරුවෝ විශ්වාස කරන්නේ නැහැ බුදුහාඳුරු කියන අවජාතකයෝ දෙමව්පියන්ට බැරි වුණා හොඳ ජාතකයක් දෙන්න